අයිබෝන් හැමෝටම ඔයාලා ආදරයෙන් පිළිගන්න. ඔයාලා එකතු වෙලා ඉන්නේ කුප්පියත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් අය කතා කරන, ඒ වගේම අපේ අනාගතයට සෑහෙන්න බලපාන මාතෘකාවක් ගැන. ඒ තමයි AI. එහෙම නැත්නම් Artificial Intelligence. අපි දන්නවනේ මේ වෙනකොට AI කියන දේ අපේ ජීවිතවලට ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. AI වලට පුළුවන් වෙලා තියෙනවා ලොකු දත්ත ගොඩක් ඉක්මනට ඇනලයිස් කරන්න. අපේ වැඩ ගොඩක් ඔටෝමේට් කරන්න. අපි අහන දේවල්ට උත්තර දෙන්න. ඇත්තටම AI හරිම දක්ෂයි ඒ වගේ වැඩවලට. හැබැයි මේකයි වැදගත්දේ. AI වලට කවදාවත්, ඒ කියන්නේ කවමුදාවත් කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපිට, ඒ කියන්නේ මිනිස්සුන්ට විතරක්ම ආවේනිකුණු විශේෂ හැකියාවන් කීපයක්. අද අපි විස්තරාත්මකව කතා කරන්න යන්නේ මේ හැකියාවන් මොනවද කියලාත්, ඇයි AI ආවත් මේ හැකියාවන් අනාගතයේදී නැතුවම බැරි වෙන්නේ කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා subscribe කරලා set වෙන්න. channel එකත් එක්ක එහෙනම් අපි බලමු AI වලට copy කරන්න බැරි අපිටම ආවේනිකුණු මූලික හැකියාවන් මොනවද කියලා. හැඟීම් තේරුම් ගැනීම සහ සබඳතා ගොඩනගා ගැනීම, emotional intelligence and relationships. AI එකට කවදාවත් අපේ සංකීර්ණ හැඟීම් තේරුම් ගන්න බෑ. ඒවා එක වැඩ කරන්න, එහෙම නැත්නම් ඇත්තටම කෙනෙක් එක්ක හොඳ සම්බන්ධයක් හදාගන්න බෑ. චිත්තවේගීය බුද්ධිය කියන්නේ අනිත් අයගේ හැඟීම් තේරුම් අරගෙන ඒකට හරියන විදියට ප්‍රතිචාර දක්වන එක. මේක නායකත්වයට, කණ්ඩායමක් විදියට හොඳට වැඩ කරන්න අත්‍යවශ්‍ය දෙයක්. AI වලට උත්තර දෙන්න පුළුවන් වුණාට නායකයෙක් විදියට අවශ්‍ය කරන චිත්තවේගීය පැවැත්ම, අනුකම්පාව, එහෙම නැත්නම් කතා නොකරන දේවල් පවා තේරුම් ගන්න එක AI එකට බෑ. ආරක්ෂිත හොඳ වැඩ කරන පරිසරයක් හදන්නේ මේ වගේ මිනිස්සු අතර තියෙන සබඳතා සහ හැඟීම් තේරුම් ගැනීම වලින්. අලුතෙන් හිතන එක සහ දේවල් නිර්මාණය කරන එක, creativity and innovation. AI වලට පුළුවන් දැනට තියෙන දේවල් වලින් අලුත් දේවල් හදන්න. ඒත් ඇත්තටම මුලින්ම කිසිම දෙයක් නැති තැනින් අලුත් අදහසක් හරි ලෝකය වෙනස් කරන නව නිපැයුමක් හරි කරන්න AI එකට බෑ. මිනිස්සු විදියට අපි නිර්මාණශීලී වෙන්න පුළුවන් වෙන්නේ අපගේ බුද්ධිය, අපේ හැඟීම්, අපේ අත්දැකීම් ඔක්කොම එකට එකතු වුණාම. මේ දේවල් AI වලට නැති නිසා අනාගතේ දියුණුවට අපේ නිර්මාණශීලීත්වය නැතුවම බෑ. හදිස්සි අවස්ථාවලදී අලුතින් හිතන එකත් අපේ මූලික හැකියාව. නායකත්වය සහ ඉදිරිය ගැන හිතලා වැඩ කිරීම, leadership and strategic thinking. කණ්ඩායමක් මෙහෙවන එක, ඉදිරිය ගැන දැක්මක් හදන එක, සැලසුම් කරන එක AI වලට කරන්න බැරි මිනිස්සුන්ට විතරක් ආවෙනික දේවල්. දේවල් තර්කානුකූලව විශ්ලේෂණය කිරීම, critical thinking. AI වලට පුළුවන් වෙන්නේ ඒකට දීපු දත්ත ඇතුලේ හිතන්න විතරයි. සංකීර්ණ ප්‍රශ්න ඇනලයිස් කරන එක, තොරතුරු හරිද කියලා බලන එක, හොඳම විසඳුම තීරණය කරන එක වගේ දේවල් critical thinking හැකියාව තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. මෘදු නිපුණතා, soft skills. කතා කරන විදිය, ඕනෑම තත්යකට අනුවර්තනය වෙන එක, ප්‍රශ්න විසඳන එක සහ එකට එකතු වෙලා වැඩ කරන එක කියන මේ හැකියාවන් දැනට ඉතාමත් වැඩි ඉල්ලුමක් තියෙන හැකියාව. AI වලට මිනිස්සුන්ගේ කතා බහේ තියෙන සියුම් දේවල්, කණ්ඩායමක් විදියට අලුත් දේවල් හදන්න, දිරිගන්නන්න තියෙන හැකියාව අනුකරණය කරන්න බැරි හින්දා රැකියා දෙන අය මේ soft skill ගැන ගොඩක් වැදගත් කොට සලකනවා. වෙනස් වීම් වලට හැඩගැසීමේ හැකියාව, adaptability. මේ අනාගතයට ගැලපෙන හැකියාව තමයි AI මෙවලම් එක්ක ඉගෙන ගන්න, වෙනස් වෙන්න, ඒවා එක වැඩ කරන්න පුළුවන් වෙන එක. මේ අනුවර්තන වීමේ හැකියාව නිසා තමයි අපිට AI එක්ක තරඟ කරනවා වෙනකොට අපේ ශක්තියින් AI පාවිච්චි කරලා තවත් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අපේ රැකියාව විස්තීර්ණා වගේම වෘත්ති ජීවිතේ ඉදිරියට යන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ AI අපේ ගොඩක් වැඩ වෙනස් කළත් අපි මිනිස්සුන්ගේ විශේෂත්වය තියෙන්නේ චිත්තවේගීය බුද්ධිය, නායකත්වය, නිර්මාණශීලීත්වය, ඕනෑම දෙයකට හැඩගැයීමේ හැකියාව සහ මිනිස්සු අතර තියෙන ගැඹුරු සම්බන්ධතා දෙක කියලා. මේ හැකියාවන් අපි දිනු කරගන්නවා නම් AI වලින් දිනුන ලෝකයකුණත් අපිට නැතුවම බැරි පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. අපේ රැකියා ජීවිත ආරක්ෂා කරගන්නත් මේක ලොකු උදව්වක්. හරි යාළුවනේ. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති AI ගැන බය වෙනවා වෙනකොට අපි කරන්න ඕන අපිටම ආවේනිකුණ මේ හැකියාවන් තවදුරටත් දියුණු කරගන්න එක කියලා. කණ්ඩායමක් විදිහට වැඩ කරන එක, අලුතෙන් හිතන එක, එන දේට අනුව හැඩ ගැහෙන එක, අනිත් අයත් එක්ක සංවේදීව කටයුතු කරන එක, මේ තමයි AI වලින් අපිව වෙනස් කරන, අපේ වටිනා සම්පතක් බවට පත් කරන දේවල්. මේ වීඩියෝ එක ගැන ඔයාලා හිතන්නේ මොනවද කියලා පල්ලෙහින් කමෙන්ට් සෙක්ෂන් එකේ එකතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ගිහින් එන්න.